මෙච්චර දුර එන්න ඕනේ මල්ලි අපි අරෙන් ඔව් දැන් අපි හරියට හිටන්නේ ජීවන්තක් මේ අර හිටියා මේ වැඩක් නැහැ නේ ගිහලා මේ හරින් සුබ දවසක් කිව්වා අපි කලින් වීඩියෝ දාන්න නම් ටික ප්‍රමාද වුණා මොකද අපි මගේ එනකොට නාල කරලා ලොකු කන්දක් නැගලා උඩට ආවා දර ටිකක් වන්න. ඉතින් මේ අපි හිතපු වෙලාවක නෙමෙයි ප්ලෑනින් නැහැ මොනවත් නේ. හිතපු ගමන් හිතුණා ආවා. මාඩුවක් අම්මුණා හිතුවා. ඉතින් ආවා. කන්ද උඩ ටිකක් මේ භයානක ගතියකුත් තියෙනවානේ. ඔව්. කියන්නේ මේ කන්ද තරණය කරනකත් ලේසි නෑ අපි රෑ. ඒකත් එහෙමයි. හරීම බැලෑරුම් විදිහට අපි කන්ද නැගිට ඒ කියන්නේ එච්චරකටම අමාරුයි කන්ද නගින්න. ඒ කියන්නේ මේ හෙල මේ ඔව් ඒකත් එහෙමයි. රෑ වෙලාවත් 12:00 වෙලාවත් ඔව් 12:00 ට තියෙන වෙලාව. අනිතව මල්ලි අපිට ඇහුණා නේද මේ සත්තුන්ගේ සද්ද මේ හරිය. හරියෝද ඈ බල්ලෝ වගේ බල්ලොන්ගේ සද්ද ඇහුණා. ඒ කියන්නේ මේ කඳු කරේ ඉන්න බල්ලෝ චුට්ටක් අර රංකාය බල්ලෝ වගේ නෙවෙයි. කැලෑ බල්ලෝ ඉන්නවනේ. අපි දැන් ඉන්නේ හරියම කන්දේ උඩ තැන්නේ. උඩ තැන්නේ ඉන්නේ. මෙතන අපි අර එහා පැත්තම මේ කැම්ප් එක ගන්න හිතන් ඉන්නේ. දර ටිකක් හොයන්න ආවා. දර ටිකකුත් ලැබුණා. ඔක්කොමත් කරේ තියාගෙන හරිම බැලෑරුම් ගමනක්. ඇත්තටම අපි හිතපු නැති විදිහට ඔව් හිතුවේ නැති විදිහට අමාරු වුණා කන්ද. මොකද එකක් රෑ අනිත් එක බඩුත් වැඩි අපි ගාවද. හරි අපි දර ටිකක් හොයන්න බාබිකියුවක් දාන්න සෙට් කරමුනේ. චිකන්ස් තියෙනවා. ඊට පස්සේ මල්ලි මේ එළු මස්ද? ඔය චිකන්. නෑ නෑ අනිත් එක ඔයාගෙන එළුවා මස් තියෙනවා. බස් ඔන්න ඒ දෙක ලෑස්ති. ඉතින් බඩු මුට්ටු ටික එහෙමනම් ගෙනාපු වාගියේ තැන්වල මොකද පිළිවෙල කරගෙන යනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගිනි මැල තිමීට පත්තු කරනවා. මොකද මේ ටිකක් දර වෙයිලා මදි වගේනේ. දර ටිකක් වෙයිලා මදි. ඉතින් හිමීට දරවල් පත්තු කරගෙන ඊට අමතරව ඒකත් වෙනකන් අපි කැම්ප් එක ගහන්න පටන් ගන්න ඕනේ. අර හරිය වගේ අර එතන වගේ චුට්ටක් තැන්න වගේ තියෙන එතන කැම්ප් එක ගහන්න පටන් ගන්නවා. ඉතින් අපි කැම්ප් එකත් ගමු එහෙනම්. Oh, සුමද එනවද සුමද? ආ? අල්ලි. ගින්දර වැඩි ඒ පාර නං ඈ. මේ ගිනි මැලේ හොඳයි.
කොහොමද අද නම් ඇත්තටම පරිසරය මාර ලස්සනයි. වැස්ස නිසා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ටිකක් අර ගහකොළ එහෙම පොඩ්ඩක් පිබිදිලා ඇවිල්ලා තියෙනවා. ඉරනම් පායන පාටක්වත් නැහැ. වෙලාව දැන් 7යි කාලට 7:20 විතර. ඉතින් අද දවස් ඔක තමයි ඇත්තටම ඊයේ අපි හිටියේ මේ කැලෑවේ මේ කඳු මුදුනේ කවුරුත් නැහැ. ඇත්තටම කිලෝමීටර් 30ක් විතර තියෙනවා සලාලෙන්ද. ඉතින් රෑ ආව හොයාගෙන ඊට පස්සේ අපිට හොඳයි කිලි තුනතන අර පල්ලෙහා අර හරියේ ඉතින් අපි හරිය තමයි නැවතුනේ. මෙච්චර උඩ කී රෑ ආවේ නැහැ. මොකද පේන්නේ නැහැ කරුවලයි. ඒක නිසා මේ පොඩ්ඩක් අපි කරන්න දෙයක් නෑ. අහුණා වැස්සට. වෙලාව හරියටම 10යි. උලන් ගගහ වහින්නේ. අපි කොටු වෙලා ඉන්නේ. ඉතින් මොකද කරන්නේ අපි මේ ඊළඟ වැස්ස නැවතුනොත් ඊළඟ එකට ගෙදර යන්න කියලා තමයි හිතන් ඉන්නේ. මොකද මේක ටිකක් අවදානම්. මොකද අපි හිතුවට වැඩිය තදට වහිනවා, හුලං ගහ වහිනවා. එනෝනේ කැම්පින් ආවා. ඉතින් ඔක තමයි ජීවිතය. කැම්පින් ජීවිතය අද තමයි හොඳම අත්දැකීම යන්නේ. මොකද එළියට යන්න බෑ වහිනවා. මාර විදියට වහිනවා. ඔයාලට පේන ඇති නේ. මේක යලවෙන්න තරම් සුදාර්ම ගලවන්න යන තරම් හුලඟ. මැදට එළියට යන්න විදියක් නැහැ කොහෙත් නැහැ. කන්නරේකුත් නැහැ. ඉතින්
සුපිරි අත්දැකීමක් ඇත්තරම. ඒ වගේම භයානකයි. මොකද ලොකු සුළුකුණක් නේ තේනවනේ. අපි ඒකට වැඩිය ගොඩාක් සීරියස් වැඩේ. මොකද මේ මෙහෙට වහින්න ගත්තාම වහින්නේ ආය අද හුණගත්ත එක. මේක මම අල්ලන් ඉදී නැත්තම් මේක යරවන්න යන වයිස් එක හුණග මේ එච්චරම හුණග. කරන්න දෙන්නේ අවශ්‍ය බාහනකින් වලම යන්න වෙන්නේ. අපි බලමු තව කොමත් ප්‍රාද්‍යයක් අල්ලලා හිටිය වගේ වැස්ස හැටියට. අපි බලමු තාතිය. අපේ වැස්ස පෑවු ගමන් යනවා. මොකද මේ දවස් දෙකේ තුනේ මොනක දෙයක් ලොකු කුණාටුවක් වෙනවා හුඩි කුණාටුවක් වෙනවා කියලා දෙනවා. ඉතින් මේ වැස්ස පායුම අපි යනවා බලාපොරොත්තු වෙන්නේ. වැස්සක් නේ ඔයාලට පේන නැති අර කඳු වලින් ගලනවා වතුර. අර ඔව් පැයක් වගේ යද්දි නම් පායයි නේ. නෑ සුබ උදෑසනක් කිව්වා. ඉතින් අපේ vlog එක අපි ඉවර කරන්න සිද්ධුණානේ. මොකද ඉවර කරන්න සිද්ධුනේ? පාන්දරේදී ලොකු සයික්ලෝන් එකක් ආවා, ලොකු වැස්සක් ආවා. ඔව්. අපි හිතුවෙත් නෑ මේක පාට ලොකු වැස්සක් එයි කියලා. ඔව් අපි ඇත්තටම බලාපොරොත්තු නොවුණු විදිහට තද්දි ලොකු හුළඟකුත් එක්ක ලොකු වැස්සක් ආවා. ඉතින් පොඩ්ඩක් තාමත් පොද ගහනවාට පේනවා. ඒක 아무තම ඇඩ්වෙන්චර් එකක් වුණා අන්තිමට. ඔව්. මාර සුපිරි අත්දැකීමක් වුණානේ. ඈ. ඉතින් මේ ඒක නිසා අපි පල්ලම් බහින්න කියලා හිතුණා. මොකද තව ඉඳියොත් එහෙම අපි වැස්සට අහු වෙනවනේ. ඈ. මේ වැස්ස පාය වෙලාවත් පොඩ්ඩක් පල්ලයට. තාම පොද වැටෙනවා ඇත්තටම මේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ වතුර ගලනවා. කවදාවත් මේවා වේලිලා තිබුණු මේ කඳු වලින් වතුර ගලනවා. ගස් වලටත් අමුතුම මේ ප්‍රබෝධයක් වෙලා තියෙනවා නේ. අර මැලවිලා ගිහින් තිබ්බ ගස් ටිකට. හරි අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු පල්ලෙහා තත්ත්වය කොහොමද කියලා. මොකද ආපු වතුර පිරලා තියෙනවා. අපි පල්ලෙහාට ගිහලා පොඩ්ඩක් උයන්නත් පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා. ඔව් අපි පල්ලෙහාට ගිහලා බලමු. අපි ඔන්න කන්ද බැස්සා. කන්ද වැහලා අපි මොනවා හරි දෙයට කන්න හදාගන්න කියලා තැනක් බැලුවේ. අපට අහුණා ලස්සන ගල් ගොඩක් නේ. ඈ ඇත්තටම ඊයේ රෑ දැක්කේ නෑ මේ ප්ලේස් එක නේ. ප්ලේස් එක දැන් තමයි අපි. හැබැයි මෙහෙමයි. ඒ වුණාට උඩ ඊට වැඩි අත්දැකීමක් ගත්තා අපි නේ. මෙතන ඉන්නවට වැඩි මෙතන තෙමෙන්නේ මාර සේෆ්ටි වලට. මේ දිහාතර ගියාම තෙමෙන්නේ නෑ. වතුර බින්දුවක්වත් ඉන්නේ නෑ. ඇතුළට තියෙන්නේ. ඔව්. ඉතින් පේනවනේ වටපිටාව දැන් කොහොමද කියලා. ඒත් වැස්ස පොද වැස්ස වහිනවා. හරි අපි උදේට මොන හරි කන්න හදමු එන. මොකද බඩගිනි රෑ කෑවට පස්සේ නේ ඈ ඔව් අපි ඔන්න උදේට කන්න කියලා නූඩ්ලස් හදනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ලේසි කෑම තමයි අපි හැම වෙලේම මේ තෝරගන්නේ. මොකද නේ? ඔව්. ශනික ඉක්මනට උයා ගන්න පුළුවන් වෙනත් එපා. උයා ගන්නත් පුළුවන්. අනිත් එක අරන් යන්නත් ලේසි. ඉතින් හැමතැනම මේක තමයි ලොගින් වල එන්නේ කට්ටිය ඈ. හැබැයි මේ වෙනකොට වැස්සත් නතර වුණා නේ. ඔව් වැස්ස නතර වුණා. හුලං නතර වුණා. චුට්ටක් විතර මේ ක්ලයිමේට් එකත් පොඩ්ඩක් වෙනස් වුණා. කියන්නේ පොඩ්ඩක් නිවුණ හැමදේම. ඉතින් හරි එහෙනම් අපි නූඩ්ලස් එකේම කාලා නේ. ඔව්. තා පොඩ්ඩක් උඩා තියෙන ලොකේෂන් එක බලන්න ඕනේ ඊළඟ vlog එකට නේ. ඔව්. අලුත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තමයි අපි උදේට කන්නයි කියලා හොයාගත්ත තැන ගල් ගුහාව. හරි එහෙනම් අපි මොනවා හරි කාලම ඉස්සරහට ගිහිල්ලා තව වීඩියෝයක් කරන් ඔයාලා හම්බෙන්න.
සලවා සිටි එකේ ඉඳන් කිලෝමීටර් 40ක් විතර අපි කන්දේ උඩට ඇවිල්ලා තියෙනවා. බලපෑදී පල්ලිහා මේ පැත්තෙන් වතුර පාර ගලාගෙන මේ පැත්ත ඔයාලට පේනදී පල්ලිහා ඉතින් දුර මහන්සි තව චුට්ටක් තියෙනවා අපිට නගින්න. අන්න අතන ඔයාලට පේනදී එතෙන්ට තව නගින්න දෙන්නේ. ඉතින් තව ටිකක් තියෙනවා ගමන. පොඩි බ්‍රේක් එකක් ගත්තා අපි. මොකද ඇවිල්ලා ගත්ත පළවෙනි බ්‍රේක් එක පල්ලෙක නම්මනේ. ඉතින් චුට්ටක් ඉඳලා ගිමන් ඇල්ලලා යන්න කියලා තමයි බලාපොරොත්තු. හරියටම කන්දේ මුදුන්ටම ආවා. පේනදී පල්ලෙහා ගෙලින්ම ලෝකාන්තේ වගේම තමයි. තනි හීයට. අඳුම තමයි තියෙන්නේ. අඳු තලාව පොඩි මීදුම් ගතියක් වගේ තියෙනවා. මොකද අර ඊයේ රෑ ඉඳන්ම වැස්සා. ඒක නිසා පොඩි වෙනසක් වෙලා තියෙනවා. පේන්නේ තුමාරයක් වගේ නිකන්. හැටියට බෑ. මොකද අපි එච්චර දවසක් ප්ලෑන් කරන්නේ යන්න දෙයක් නැගිල්ලක් තියෙන කඳු තමයි. වෙන ඉතින් විශේෂ දෙයක් නැහැ. ඒක තමයි චුට්ටක් අඩු වෙලා සාමාන්‍යයෙන් ප්‍රමාණයට ඇවිල්ලා තියෙන වතුර. ඊයේ තද වැස්සක් වැස්සා. ඉතින් ඒ වැස්ස තමයි ගොඩක් අය. මොකද නැත්තම් වෙන දට නම් මෙච්චර වතුර දකින්නවත් හම්බෙන්නේ නැහැ මේ වගේ. නෑ මැරලත් දන්නේ නැහනේ. එන්න මේ
මේකක් නෑනේ බං මොකද්ද මේ? ඇතුළීමේ දොරටුවක් නැහැ. ඒක තමයි එන්න තැනක් නෑ නයාට.